චිරංජයතු ජය ශ්‍රී ලංකා. ලෝකෙ කොයියම්ම රටක් බිහිසුණු මිලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක් මුලින් උපුටා දමලා තියෙනවනම් ඒ මේ ශ්‍රී ලංකාව තුලම පමණයි. ලෝකෙ කිසිම බලවතෙකුට කරන්න බැරි වෙච්ච දේ මේ පුංචි ශ්‍රී ලංකාව තුල ඉන්න අපේ මානුෂීය හමුදාව කළේ ශ්‍රී සම්බුද්ධ ශාසනය අවුරුදු 5000කට බල පිහිටවලා භාග්‍යවතුන් වහන්සේ මේ පුංචි ධර්මද්වීපේ ස්ථාපිත කරපු නිසා වෙන්නට ඕනේ. අපි කළේ ධර්ම යුද්ධයක්. බිහිසුණු ආක්‍රමණිකයාගේ ආක්‍රමණය අනුවයි ප්‍රතිප්‍රහාරය සැකසෙන්නේ. සිවිල් ජන ජීවිත බේරා ගැනීමේ පරම අරමුණින්මයි අපේ මානුෂීය හමුදාව බිහිසුණු ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළේ. මිලේච්ඡ කොටි නායකයා උගේ රැහේ උන්ගේ කරේ සයනයිඩ් බැඳලා බුලට් ඉවර කරන්න යුද්ධයට දක්කද්දී අපේ මානුෂීය හමුදාව ඒ හැම ජීවිතයකටම වටිනාකමක් දීලයි ඒ කොටි සංවිධානය නසන්නට කටයුතු කරේ. අන්න ඒ හින්දායි කොටි සංවිධානය කියන බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයේ මගේ රට මුදා ගැනීමේ මෙහෙයුමට මානුෂීය මෙහෙයුම කියලා කිව්වේ. තමන් මැරෙනවා කියලා අමුමුවේ දැනගෙන ඉස්සරහට යන්න සාමාන්‍ය මිනිස්සුෙකුට බෑ. ඒක කරන්න පුළුවන් විශේෂම මිනිස්සු කොටසකට විතරයි. ඇත්තටම කිව්වොත් ඒක කරන්න පුළුවන් බෝධිසත්වවරුන්ට පමණයි. තමන්ගේ ජාතිය රට ආගම බේරගන්නට තමන් මැරෙනවා කියලා දැන වෙඩි උණ්ඩෙට බෝම්බෙට ලය දීලා ඉදිරියට ගියේ මව් කුසේ ඉඳලා අඟුලිමාල පිරිතෙන් පිරිත් වෙච්ච අපේ වීර දරුවෝ සටන් කරලා ත්‍රස්තවාදයේ පරාජය කරපන් කියලා කියන්නට අනදෙන්නට නිසි සේනාධිනායකයෙක් නොහිටි නිසා එතෙක් නිරපරාධ යුද සමයක් නිසා අපිට තරුණ ජීවිත දහස් ගාණක් අහිමි වුණා. ඒත් මගේ රට ජාතියේ පිනට වාසනාවන්ත අභීත නායකත්වයක් අපිට ලැබුණු නිසා 2009 මානුෂීය මෙහෙයුමෙන් අපි විජයග්‍රහණය කළා. අන්න එදායින් පස්සේ තමයි අද අපි මේ ඉන්න වර්තමාන සුන්දර ජීවිතේ විඳින්නට පුළුවන් තරමේ නිදහසක් තියෙන ලස්සන කාලේ උදා වුණේ. දකුණේ සිංහල බෞද්ධයෙකුට උතුරේ නාගදීපයට උනත් යන්නට පුළුවන්, රට වටේම කරක් ගහන්නට පුළුවන්, ජීවිතේ විඳින්නට පුළුවන් ලස්සන පරිසරයක් ලබා දෙන්නට 26000කට අධික රණවිරුවන් ජීවිතවලින් වන්දි ගෙව්වා. යුද බිය නොදන්න, විඳි දුක් නොදන්න, කරපු කැපකිරීම ගැන තේරුමක් නැති අලුත් පරම්පරාවේ දරුවන්ට අවබෝධයක් ලබා දෙන්නටයි යුද පිටියේ විකුමන්පේ අපේ රණ ශූරයින් කිහිප දෙනෙකුගේ ජීවිත ඇසුරෙන් මේ වීඩියෝ නිර්මාණය කරන්නේ. මේ බුදු වෙන්නට පාරමී පුරන අදහන්නට බැරි වීරත්වයක් තිබිච්ච චරිත. අපේ දරුවෝ ඉගෙන ගන්නට ඕනේ, ඇසුරු කරන්නට ඕනේ චරිත. අපේ දරුවන්ගේ පෙළ පොත්වල වික්‍රම පාන්නට ඕනේ චරිත. වීරයින් තැනෙන්නේ වීරත්වය ගැන විශ්වාසය තැබීමෙන්. අම්මලාට යුතුයකමක් තියෙනවා. තමන් හදන දුව, තමන් හදන පුතා වීරයෙක් වීරවරියක් කරන්න. උපන්නාට මේ ලොව වැනි නවා විනා ලෝ සිරිතට අඹු දරු රකින්නවා විනා නිකන් හිස කඳ අතපය බඩ තියෙන ශරීර ප්‍රාණ කූඩුවක් වෙන්නේ නැතුව තමන්ගේ රට ජාතියට ආගමට ආදරය කරන ලෝකෙට වැඩක් කරන වටින මිනිස්සෙක් නිර්මාණය කරන්නට අපේ දෙමව්පියන්ට යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. ලෝකෙට වදයක් වෙන දදයක් වගේ දරුවෙක් නෙමෙයි. පුළුවන් නම් මේ වගේ විශේෂ දරුවෙක්ව නිර්මාණය කරන්න. මතක තියාගන්න. මව් බසටයි මව් බිමටයි ආදරය කරන දරුවෙක් කවදාවත් තමන්ගේ දෙමව්පියන්ව නොසලකා හරින්නෙත් නෑ. එදා රණමිමේ කරණම් ගහපු කේශර සිංහයෝ 3 දෙනෙක් අද ඔයාලට මේ විදිහට කතා කරනවා. චුට්ටක් ඇහුම්කන් දෙන්න. මේ ඔවුන්ගේ හඬ 26යි කියන්නේ මගේ හොඳම වයස. එදා අලි මංකඩට උදා විය සවස, කොටි එනවා නිවන්නට ලේ වලින් පවස, මිතුරා කිව්වා අපේ අන්තිම දවස. බෝම්බා පුරවලා උන් ගෙනා ඩෝසරේ, කැලේ මැද්දේ එනවා මට ඇහුණ සරසරේ, මොහොතකින් කඳ උරට වෙන්න යන ජරමරේ, දැනෙද්දී මං හිටියේ එතන ළඟ බංකරේ. උන් නෙද්දි ළඟම ඇස් පේන මානේ, හිතන්නට වෙලාවක් මට තිබ්බේ නෑනේ, දුන්නේ නැති වට කමක් නෑ මගේ දානේ, මගේ දිවිය මගේ රටට දන් දෙන්න ඕනේ. බෝම්බා ගත්තේ මං හරි පරිස්සමට, එපා බං ගාමිණී කෑ ගැහුවා එමට,
සිනාසී හිස නමා ඒ මිතුරු පෙමට මං ගියා උන් එද්දි අඩිපාර මැදට. යාර සීයයි තිබුණේ උන්ට මල් ළඟට. අපි අතර තිබුණ පොඩි මල් ගහක් දෙමට. හිතින් ඒ මල් පිදුවා මගේ බුදුන් නමට. මගේ දිවිය කැප වෙන්නේ රටට ආගමට. සත්වසක් බීපු කිරිවල හයිය දෙනුණා. අම්මාගේ මුහුණ ඇස් දෙක මානි මැවුණා. මගේ පුතේ බුදුවයන් කියූ හඬ ඇහුණා. රට රකින්නට අනක් දෙව්ලොවින් ලැබුණා. උන් එද්දි වියරුවෙන් කපාගෙන වමට මම් පැන්න බෝම්බා තුරුළු කර ලයට. මගේ රට මට දැනුනේ එච්චරයි හිතට. මං එක්ක ඩෝසරය පිපුරුණා තිතට. මම් වගේ 100,000 වීරයින් මැරුණා. කමක් නෑ අපි නිසා ජාතියම රැකුණා. උඹලාගේ හිතින් අපි බිඳින් බිඳ මැකුණා. අපේ දිවි පුදා අපි සදහටම නිවුණා. අනාගත අනතුරත් ඇස් දෙකෙන් දැකපන්. ජාත සිංහල පොළව දිවි පුදා රැකපන්. මම් වගේ තව පුත්තු 10 දෙනෙක් වදපන්. ඊට පසු මගේ ස්මාරකේ කඩපන්. එක්සේ සත්ව තිබු රට දෙකකට කැඩුව. විසඳුණු පිණිස කොටි කළ ඒ අවනඩුව. දජයේ සිංහයාගෙන් අරගෙන කඩුව. රණබිම වෙත ආව මම කොබ්බෑ කඩුව. කොටි කරගත්ත හැටි රට කෝලම් මඩුව. දැන් තේරුණා සිංහයෝ නැති අඩුව. ලෙලවල මොටද නොකැපෙන මලකඩ කඩුව. ජෙනරල් මමයි ඩෙන්සිල් කොබ්බෑ කඩුව. වඩමාරච්චි සටනෙයි පෙරමුණ ගත්තේ. රණවිරු කොල්ලෝ මගේ පැත්තේ හිටගත්තේ. කවදද ලේ තිබුණේ විරු වගේ පිට පැත්තේ. උන් නැහුනේම උන් ඉපදුණු රට මත්තේ. දවසින් දවස වැඩි වෙද්දී යුද ගින්න. කොටි කරගන්න හැදුවා මගේ රට සින්න. දවසින් දවස හැප්පී වන්නිය දින්න. සිංහල විරුව බැස්සා වන්නිය බින්න. ජීවය යුදට කැප කර ඉන්නට නොසැලී. මට දිරි දුන්නේ මගේ සුන්දර බිරිඳ ලලි. පහනක් විලස ජීවය මගේ කරපු එලි. මට හිමි ගෞරවය ඈවෙත පුදමි යලි. කොටියව දමද්දී අපි ඈතට පන්නා. උන් පහු බැස්සේ වලිගය අස්සේ ගන්නා. රණවිරුවන් මගේ සිතිවිලි ගැන දන්නා. මා සමගින් මියෙන්නට ගිවිසුම් දුන්නා. අල්ලා ගනිද්දී අපි වන්නේ බලය. වෙඩිහඬ අඩු වුණා ටික ටික මැද කැලය. නියපොත්තෙන් කඩන්නට තිබු කොටි පැලය. නොකඩා රැක්කේ මහා උන් ගෙන සිටි බලය. අවසන් මෙහෙයුමයි ෆයිනල් කවුන්ට් ඩවුන්. අපි එය කළා නම් යුද්ධය කලින් ඩවුන්. කකුලෙන් අදිද්දිත් අපේ මහ පුටුවේ එවුන්. අපි විකිණුනේ නැහැ පර කොටි වලට පවුන්. විජය විමල රත්නයි මගේ විරුස්සගයා. මදි මට කියන්නට කාලය ගුණ අගයා. රණබිම මැද්දේ කරනම් ගසනා දඟයා. කොටියගේ මහ එකා අප ළඟ විය පඹයා. ජීවිතේ පරදුවට තබලා රැකගත්ත. මව්බිම සැනින් වනසන විට කොටි රොත්ත. සමහර මහ එවුන් අරගෙන උන් පැත්ත. බෙල්ලට කෙටුව ලක් මෑනිට ගෙන කැත්ත. යුද්ධය නවත්තන්නට මට අණ ලැබුණා. රට වෙත පිදූ හදවතේ කඩු තුඩු ඇනුණා. ඒ අණ නොතකාම මම පෙරටම ඇදුණා. අපටත් හොරෙන් යුද්ධය විකුණා තිබුණා. 8 වෙනි මාසේ 8 වෙනිදා 92 මට යම් දෙයක් දැනුණා දෙන හිතට සැකේ. වැදිබන කියන හිවලුන් සිටි මෙසිරිලකේ. පසුකර වයස මං හිටියේ 52. අවසන් රහස් සාකච්ඡාවට නික්මී අරාලි ගියේ අපි නිලදරුවන් එක්වී. බිහිසුණු තීරණයි ගත්තේ අපි රොක් වී. යමෙකුගේ උදහසට තිබුණා අපි ලක්වී. ගත් තීරණය මත ඉන්නට තිබුණා නම් රණවිරු කැලම සිටියා වී සූදානම්. මව්බිම නමින් ගන්නට හැකි අවදානම්. අණ දෙන්නට රජෙක් එවකට සිටියානම්. 13 දෙනෙක් නැග්ගා එක ජිප්රියට.
ආගන්තුකයි අපේ හදවත් නම් බියට දෙදුරුම් හඬක් ඇසුනා මුසු වෙන දියට සිංහයෝ රෑනකුයි අහිමිව ගිය බිමට අවසන් මොහොතේ ගුවනින් අරගෙන ආවත් මම් වෙනුවෙන් පිරුණ මිනිසුන් වල මාවත් යුද්ධෙට යන්න මට ආයෙත් පණනාවත් අපි රකින්නවා රට සුරලොව සිට තාමත් පාවා දෙමින් රට මිසදුටු කොටියාට සමහරු ගාන හැටි අද සුදු හුණු පාට මේ ටික කියනවා මං රිදුනත් කාට වැහි නැති හෙන වදී උන් වැළලෙන දාට යලි යලි සසරේ අපි මේ බිම ඉපදෙනවා යලි කුඩු වුණත් මේ රටටම දිවි දෙනවා සිංහයෝ නොහිටියොත් හෙට වේවිද මොනවා රණවිරු පුතුන් වෙදු මව්වරු බුදු වෙනවා කොකාවිල් අපේ කඳ උර රමණීය තිබුණේ මහා වනයක් මැද කමනීය රණවිරු පුතුන් රෑනක්ෙහි ගෙවසීය බාරව හිටිය මම ලුතිනන් අලදෙනිය ඌලන්නට නොහැකි කොටි නැටුමන් මැද්දේ 20 වසරක්ම තිබුණා නොවේ මේ යුද්ධේ දවසක් තිබුණේ නැහැ නෑසෙන වෙඩි සද්දේ අමතක සිහළු හිවලුන් වාගේ බැද්දේ අවුරුද්දේ 90 ඒ තමයි ජූලියට උන් කලා ප්‍රහාරය කොකාවිල් කඳ උරට සෙබළුත් කොටිත් මැරුණ වෙඩි වැදී එක පිටට ජූලි 9 වෙනිදායි පහු බැස්සේ උන් පිටට අපව වට කර තිබුණ මහ කැලේ වල් බල්ලෝ 56කුයි හිටියේ මට වෙඩි වගේ කොල්ලෝ කඳ උරට කෙල හලන කොටි රෑනේ කෙල තොල්ලෝ ටිකක් පස්සට ගියා දැක සිහල රණ කොල්ලෝ ගුවන් හමුදාවෙනුයි අපට ආහාර දැමුවේ අල්පතම ආහාරකුයි අපේ කුසගිනි නිමුවේ කන්න බොන්නට නොවේයි අපේ උන් තැද්දරුවේ දුක් ගැහැට විඳිමිනුයි මගේ දරුවෝ රට රැකුවේ කන්න බොන්නත් නොමැති අවසාන දවස් තුන ඇඟට පණ ගත්තාට මට දැනුණ මටත් උණ කඳ උරට ළඟින් නැති හෙවන යට පඳුරේ උණ හිඳිද්දී සිහි වුණා හිමි දෙසූ දහමේ ගුණ කන්න බොන්නත් නැතිව දින 3ක් ගෙවිලා අපි හිටියේ ඇත්තටම බාගයට මැරිලා ඔබට දැන් යා හැකි කඳ උරෙන් මිදිලා ඉහලින් ඇවිත් තිබුණ අනක් මට ලැබිලා කඳ උර පණ වගේ තිබෙනා මගේ බාරේ යා නොහැකිය එය හැරදා පිටපාරේ මගේ දරුවනේ දැන් මේ උඹලගේ වාරේ ගැලවී යන්න අවිගෙන ඇති මා බාරේ මගේ කොළු රෑන මා වට කර සිට ගත්තා නැහැ අපි යන්නේ කියමින් අත සිප ගත්තා ඉකියක් ඇවිත් පපුවම හිර කරගත්තා එකටයි මියෙන්නේ අපි තීරණ ගත්තා මොහොතින් මොහොත උන් වටවන බව දැනුණා කඳ උර ඇතුලේ අවි ආයුධ බෝ තිබුණා උන්නාවොතින් ඒ වට වේවිද මොනවා රහසේ කිව්වේ මං කොල්ලන් හට මුමුණා අවසන් පණිවිඩය මා ඒ අරගත්තේ ගුවනින් බෝම්බය මෙහි ගෙන ආයුත්තේ සැනකින් හෙළිය යුතු එය කඳ උර මත්තේ කොටි හැති කරේ දැන් ළඟමයි ඇත්තේ තෙල් බවුසරය කඳ උර ඉදිරියේ තබලා දරුවන් වැන්ද මට මොහොතක් දන නවලා රට හින්දා නැහෙන ඒ ජීවිත දැකලා වාගේ දැනුණ යනවා මගේ ලය පැලිලා මාරයෝ වගේ උන් කඳ උර වෙත ආවා මොහොතින් ගුවන් යානාවක් එහි ආවා කඳ උර මතට හෙන ගෙඩියක් පත බෑවා මගේ විරු කොල්ලොගෙන මං සුරලොව ආවා අද ඔබ ගන්න නිදහස් හුස්මක් ගානේ අපේ අවසන් සුසුම් මුසු වී ඇතුවානේ මව්බිම පමණි අන් කිසිවක් නැහැ ඕනේ සිංහල බිමක් ලොව වෙන කිසි නැතුවානේ නොලිව්වාට කම් නැහැ නම් රුවන් පොතේ කවුගී මුටද අප වෙනුවෙන් සොහොන් කොතේ පොහොරක් වුණා අපි දිවිදී රුහිරු ගතේ
මව මරාන වැළලෙන්නට එපා පුතේ. වීර විභූෂණ මාලද පදක්කම වෙනුවෙන් නොවේ රැක ගත්තේ උපන් බිම. මරණින් පසුත් අප සේවය නොවෙයි නිම. දෙවියන් ලෙසින් රකින්නවා මෙහි හතරයිම. අපේ කාලේ අපි දැක්ක නිදහස් උත්සවය කරුමක්කාර බිහිසුණු අතීතයකින් නිදහස් වෙලා ජීවිතය ගැන අලුත් බලාපොරොත්තු අපිට දුන්න අපේ නිදහස් උත්සවය මැයි 18 යුද විජයග්‍රහණය සැමරීම. අපේ ජීවිතවල භාගයකට වැඩි ජීවිත කාලයක් ගත වුණේ බිහිසුණු යුද්ධයේ අත්දැකීම් එක්ක. අද අපේ වගේම අපේ දරුවන්ගේ වර්තමානයේ මේ තරම් සැනසිලිදායක එකක් වෙලා තියෙන්නේ මගේ වීරෝදාර රණවිරුවන් සහ මේ මානුෂීය මෙහෙයුමෙන් යම් පවක් ඉපදුනා නම් ඒ පව මා වෙත වේවා. යම් පිනක් වී නම් ඒ සියල්ලන් වෙත වේවායි කියන්නට තරම් අභීත ශ්‍රේෂ්ඨ නායකයින්ගේ කැපවීමෙන් ත්‍රස්තවාදී හිවල් නඩයෙන් මගේ රට බේරගන්න පුළුවන් වෙච්ච නිසා. ඉතින් අපිට යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. සදාචාර සම්පන්න සිංහල බෞද්ධයන් හැටියට මගේ රටට, ජාතියට, ආගමට සැනසීම ගෙනත් දීපු, ආරක්ෂාව සලසපු ඒ උත්තම ජීවිතවලට පුණ්‍යානුමෝදනා කරන්නට, සෙත් පතන්නට. නැතිනම් අපේ ජීවිතවලට සදාකාලික ණයයි. සත්පුරුෂ කළගුණ දන්න සිංහල බෞද්ධ මිනිස්සු විදිහට 2025 මැයි 18 වෙනිදා සන්ධ්‍යාවේදී කොළඹ සම්බෝධි විහාරයේදී හවස 108ක් ගිලම්පස බුද්ධ පූජාව පවත්වලා ඔවුන්ට පුණ්‍යානුමෝදනා කරලා ඒ ජීවිතවලට සෙත් පතලා අපි අපේ යුතුයකම සම්පූර්ණ කළා. දහවත් වාසනාවන්ත කාරුණික පින්නතුනි, තුන්ලොවක් මෙත් කරුණාවෙන් සනසාසු අදාළ අප තිලෝගුරු අමාමෑණී ලෝතර බුදුරජාණන් වහන්සේ උදෙසා අනන්ත අපරිමාණ වූ බුදුගුණ සිහිපත් කරලා සෑම සන්ධ්‍යාවරුවකම පවත්වනු ලබන 108කින් සමන්විත දේශී පැරණි ඖෂධ පූජාවන් මේ මල් පහන් සුවඳ දුන් දැත් ගිලම්පස ඊ타මත් සද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුක්තව ලෝතර බුදුරජාණන් වහන්සේ උදෙසා අනන්ත බුදුගුණයන් උදෙසා පූජා කරන්නට යෙදුනා. ඒ සියලු ආකාරයෙන් ජනිතමාන කරගත්තා වූ මේ අනන්ත අපරිමාණ වූ පුණ්‍ය බල ශක්තියින්ගේ අනන්ත ආශිර්වාදය 16 වන යුද ජයග්‍රහණය සමරන මොහොතේදී විශේෂයෙන් රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් දිවි පරදුවට තබලා ජීවිතේ සටන් කරන්නට යෙදුණු ඒ රෝදුකින් පසුවන අත්පා හිමි වෙලා ඉන්න සියලුම රණවිරුවන්ට ආශිර්වාද කරනු ලබනවා. තව චිරාත් කාලයක් නිදුක්ව නිරෝගීව සුවපත් ජීවත් වේවා. කිසිදු දුකක්, කරදරයක්, බාධාවක්, පීඩාවක් නැතිව ඉදිරි අනාගත ජීවිතය ਸਰවපකාරයෙන්ම සාර්ථකමත් වේවා. ඒ වගේම 16 වන යුද ජයග්‍රහණය සමරන මේ මොහොතේදී මිය පරලොව ගියා වූ දිවි අහිමි වූ සියලුම රණවිරුවන්ට පරලෝක වශයෙන් මේ පින් අනුමෝදන් කරනු ලබනවා. පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. හැම දිනාටම සිතක් සාන්තියක් සැනසෙල්ලක්ම වේවා. තෙරුවන් සරණයි. සුවපත් වේවා.